දීලා බලමු මේ ස්පින් එක. ඕයි මේක නම් පිස්සුවන්නේ බං. ෆස්ට් ස්පින් එකෙන් ආවනේ බං. ජෙම් 9. ඒ වාසියක් අරක වගේම මේක ජෙම් 10 එයිද බං බලමු. ඕයි holy shit bang. Hello boys, ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ අලුතෙන් ආපු ස්කයි ඩයිවිං එක සල්ලි 7-5ක්වත් ඒ කියන්නේ අඩුම ගානේ රුපියලක්වත් වේදන් නොකර ගරීනා එකෙන්ම දෙන ජෙම් වලින් අලුතෙන් ආපු ස්කයි ඩයිවිං එක තමයි ගන්න යන්නේ. ඉතින් ඔයාලා try කරලා බලන්න මේ වීඩියෝ එක දිගටම බලන් ඉන්න. ඔයාලට අනිවාර්යෙන් පුළුවන් මේ විදිහට ගන්න. ඉතින් try කරලා බලන්න. Yo boys, ඉතින් ඔයාලා මේ ස්කයි ඩයිවිං එක මේ විදිහට ගන්න ඉන්නවා නම් ඔයාලගේ account එක අඩුම තරමේ prime level 2 එකේ තියෙන්න ඕනේ. ඉතින් මෙන්න මෙතන පෙන්නනවනේ 3 ඉලක්කම ඉන්නේ. ඒ 3 ඉලක්කම පෙන්නන්නේ ඔයාලගේ prime level. ඒකේ ඔයාලට gift කියන එකට යන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ item ටිකක් තියෙනවා. ඊට පස්සේ ඔන්න ඔතන ඔය token 15ක තමන මේ prime level 2 එකේ ඉන්නවා නම් අර evo bundle එකේ spin ගන්න පුළුවන් ඒකේ. ඉතින් ඊට හැර දකුණු පැත්තේ තියෙන birthday කියලා එකක්. එන්නේ birthday එකට ගිහිල්ලා ඔයාලගේ birthday එක දෙන්න ඕනේ. birthday එක කිව්වම ඔයාලගේ ඇත්ත birthday එක දාන්න එපා. හරිද? එතකොට මේ ඇත්ත බර්ත්ඩේ එක දාපුවාම ඔයාලගේ ඒ බර්ත්ඩේ එකට දවස් තමයි මේ gift එක හම්බෙන්නේ. මේ පෙන්නන ජෙම් 100යි කේක් ගිඩි 5යි කේක් තොප්පියයි හම්බෙන්නේ ඒ බර්ත්ඩේ එකට. ඉතින් ඔයාලා අද හරි හෙට හෝ දවසක දෙන්න. ඉතින් තව දවස් 3ක් විතර තියෙනවා ස්කයි ඩයිවිං එකට. ඉතින් මේ විදිහට දුන්නාම ඔයා ඒ දාපු දිනේ දවසට මෙන්න මේ වගේ gift එකක් ඇවිල්ලා ජෙම් 100ක් සහ කේක් ගිඩි 5ක් සහ කේක් තොප්පියක් හම්බ වෙනවා. ඒ කේක් තොප්පිය ක්ලේම් කරන්න. ඊට පස්සේ ක්ලේම් කරලා ඔයාලට මෙන්න මේ ජෙම් 100ෙන් තමයි ගේම ගහන්න යන්නේ. ඉතින් මේ ජෙම් 100ෙන් මාර වැඩක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට හම්බුනේ මේ ජෙම් 100ත් ඔයා ක්ලේම් කරගෙන ඔයාලා යන්න ඕනේ ලක් රොයල් එකට. ලක් රොයල් එකට ගිහලා මම මේ කරන විදිහටම කරන්න ඕනේ. ඉතින් මේ ඔයාලට පේනවා ඇති මේ අලුතින් ඉවෙන්ට් ගොඩක් වෙලා තියෙනවා. ඊට පස්සේ ඔන්න ඔය ඉතින් අයින් කරන්න ඕනේ ඔය ඒකේ එකයි ඔය දියමන්තියයි තමයි අයින් කරන්න ඕනේ ෆ්‍රැග්මන්ට් එක. ඊට පස්සේ මෙන්න මේක සාමාන්‍ය 10 පාරක් විතර මෙන්න ස්කෝඩ් රොයල් එකක් දෙකක් තුනක් ඕනනම් උපරිම තුනක් කරගන්න. ඊට වැඩි කරගන්න යන්න එපා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේකට ටච් කරලා 9 ස්පින් එක දීලා ඔක්කොම කැරකෙනකන් ඉන්න එපා. ටච් එකක් දාන්න. ඉතින් ඔයාලට පේනවා ඇති ජෙම් 9ෙන් ස්කයි ඩයිවිං එක ආවා. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් මම කරපු විදිහටම කරන්න. අයියෝ බ්ලූ ස්ටැක් ක්‍රෑෂ් වුණා බා. හරි ඉතින් ඔයාලට පේනවනේ ඉතින් මේ ගරීනාගෙන් දෙන ජෙම් පට්ට ලකි කියලා. ඉතින් අපි තව ඉවෙන්ට් එකක් කරගලා බලමු. අපේ ලක් එකත් එක්ක ගරීනාගේ ලක් එකයි දෙකම එකතු කරලා ගරීනාගෙන් දෙන ජෙම් වල ලක් එක දෙකම එකතු කරලා මොනවා හරි ලැබෙයිද කියලා. ඉතින් පේනවනේ ඊසි බං ඊසි ෆාමස් එක ගත්තා. ඉතින් පේනවනේ ගරීනාගෙන් දෙන ජෙම් පට්ටම ලකි. ඉතින් ඔයාලා මේක නොකර ඉන්න බෑ. අනිවාර්යෙන් මේ ජෙම් 100 ක්ලේම් කරලා නැත්නම් ඔයාලා අනිවාර්යෙන් ක්ලේම් කරගෙන කරගලා බලන්න. මේ ගරීනාගෙන් දෙන ජෙම් සාමාන්‍යයෙන් පට්ට ලකි. ඉතින් අනිවාර්යෙන් ඔයාලා මේ කරලා බලන්න. මම තාම ඊතුරු ජෙම් ටිකේ කරගලා බලලා ආයෙ මුකුත් ආවේ නැහැ. ඉතින් උත්තර දෙන්න බෑ ගරීනත් බලන්න බං. උත්තර දෙයක් දීලා ආයෙ දෙන්න නැති වෙන්නේ බා. හරි ඉතින් මේ තියෙන ෆාමස් එක ජෙම් 30න් ආවේ. ඉතින් ෆාමස් එකත් අරගත් 9 ස්පින් එකෙන් ආවේ. 9 ස්පින් එකෙන් ආවේ. ඉතින් පට්ටම ලකි දවසක් පට්ටම ලකි ඉවෙන්ට් ටිකක්. ඉතින් පට්ටම ලකි ජෙම් ටිකක්. ඉතින් ඔයාලා අනිවාර්යෙන් කරලා බලන්න. අපි දැන් යමු ස්කයි ඩයිවිං එක බලන්න කොහොමද ආතල්ලේ කියලා. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. මේ වගේ වීඩියෝ ඉතින් ඉස්සරහට ඔයාලා බලාපොරොත්තු වෙන නම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න ස්කයි ඩයිවිං එක තනින් අර නැති වෙලා ආය මතු වෙන සීන් එකක් තියෙන්නේ. ඉතින් අදට ගිල්ලන්න බයි බයි.